2025 වසර අපි රටවල් 29ක් එක්ක සමුපකාර සන්ධානය සමුළුව පවත්වන්න ලංකාවේ පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ කටයුත්ත තමයි මුලින්ම පටන් ගත්ත තැන. පිලිපීනේදී තමයි සමුළුවේදී මමයි සාමාන්‍ය අධිකාරීතුමයි සම්බන්ධ වුණා. පිලිපීනේ ඒ සමුළුවට සම්බන්ධ වෙද්දී 2025 වසර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරලා තිබුණා සමුපකාර වසරක් විදිහට. ඉතින් සමුපකාර වසරක් විදිහට නම් කරලා තියෙද්දි 2025 අවුරුද්ද අපි දන්නවා ගරු අමාත්‍යතුමනි සාමාන්‍ය අධිකාරීතුමනි සාමාන්‍යයෙන් යම් දිනයක් වෙන් වෙන්නේ එක දිනයක් නැත්නම් සතියක් වගේ නේද වැඩිම. හැබැයි මේක 2025 වසරම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරලා තියෙනවා සමුපකාරකින්ගේ වසරක් විදිහට. එතකොට අපි බැලුවා මේක ගොඩක් වැඩ කරන්න පුළුවන් වසරක් එහෙමනම් අපේ සමිති මේට වඩා ඒකරාශී කරගන්න ඕන තැනක්. සාමාන්‍ය අධිකාරීතුමාලා නැත්තම් මේ දේ අපිට කරන්න බෑ. අපි ජාතික මණ්ඩලයේ විදිහට අපිට ලිපියක් දාන්න පුළුවන්. නැත්තම් ලොයෙක් විද්‍යුත් මාර්ගයෙන් වැඩ කරන්න පුළුවන්. එක එක ක්‍රමවේද වලින් දැනුවත් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අධිකාරීතුමාලා තමයි සමිතිය ඇතුලේ භූමිකාව එහෙමනම් මෙහෙවන්නේ. ඉතින් අපිට එතනදි හිතුණා අපි එහෙනම් මේකට මේ කට්ටිය එකතු කරගන්න ඕනි කියන එක. ඉතින් පිලිපීනේදී මේ 2025 වසරේ සමුපකාර වසර පවත්වන සමුළුව කොහෙද පවත්වන්නේ කියලා සාකච්ඡා කරද්දී මම ඉල්ලීමක් කරා එදා පිලිපීනේදී ඒකට සම්බන්ධ වුණ අපේ රෝහල් සමිතියේ සභාපතිතුමා, ග්‍රාමීය බැංකු මහා සංගමේ සභාපතිතුමා, සබරගොම පළාත් කොමසාරිස්තුමා එහෙම ලොකු කට්ටියක් අපි සම්බන්ධ වුණා. ඉල්ලීමක් කරපුවාම දැවැන්තයින් වෙන චීනේ, ජපානේ, කොරියාව, ඉන්දියාව වගේ රටවල් සාකච්ඡා කරලා එදා කැමති වුණා එහෙනම් ශ්‍රී ලංකාව හොඳ රටක් දැන් අපිට යන්න පුළුවන් රටක්. අපි සමුපකාර ව්‍යාපාරේ ගොඩක් ඉගෙන ගත්තෙත් ලංකාව අපි අද දුර්වල මට්ටමක යම් තැන්වල සමුපකාර ව්‍යාපාරේ තිබ්බත් අනිත් රටවල් එක්ක සසඳද්දී ඒ රටවල් වල අය කියන්නේ අපි අබේසිංහ මහත්තයලා කියයි නේ සමුපකාර ඉගෙන ගත්තේ අපි ශ්‍රී ලංකාවෙන් කියලා. බුලත්ගම මහත්තයලා කියයි. නේද? ඉතින් එතනදී එයාලා බොහොම සුහදත්වයෙන් එකඟතාවයක් පළ කරා. එහෙමනම් මේ සමුළුව පවත්වන්න ශ්‍රී ලංකාව හොඳම තැන කරගමු. අපි 2025 අවුරුද්දේ මේ සමුළුව ලංකාව ඇතුලේ පවත්වමු කියලා බොහොම සතුටින් ඒ ආසියා පැසිෆික් කලාපේ රටවල් ටික එකග වුණා. ඒකත් එක්ක තමයි මූලික අදිතාලම විදියට අපි මේ දේ මෙහෙට අරන් ආවේ.